ඔන්න ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන විශේෂ වීඩියෝ එකක්. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පේන JS39P කියන සුපිරි dual camera drone එකේ unboxing and review වීඩියෝ එකක්. ඉතින් අද අපේ මේ වීඩියෝ එකේදී මේකේ remote එකේ තියෙන functions මොනවද? අපේ drone එක මොන වගේද? drone එකේ තියෙන functions මොන වගේද කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු අපේ මේ JS39P කියන drone එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලම අපේ box එක ගැන බලනකොට මුලින්ම මෙතනින් ලොකුවට සඳහන් කරලා තියෙනවා JS39P drone කියලා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා ඉන්ටෙලිජන්ට් ඒරියල් ඩ්‍රෝන් කියලා. ඊට පස්සේ අපේ ඩ්‍රෝන් එකේ පික්චර් එකකුත් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට පේන ඇති අපේ රිමෝට් එකේ පික්චර් එකක් තියෙනවා. මෙතන පේන ඇති අපේ රිමෝට් එකේ ස්ක්‍රීන් එකක් තියෙනවා. අපි ඒකත් ඉස්සරහට බලමු. ඊට පස්සේ මෙතන තියෙනවා මේක අවුරුදු 14ට වැඩි අයට තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි අපේ බොක්ස් එකේ පැත්තට යමු. ඉතින් මේ පැත්තට ආවම පස්සේ තියෙනවා අපේ මේ ඩ්‍රෝන් එකේ තියෙන ෆන්ක්ෂන්ස් ටිකක්. මෙතන තියෙනවා අපේ HD කැමරා, ඊට පස්සේ dual lens switching, speed switching, optical flow location, ඊට පස්සේ මෙතන අපිට මේ කැමරාව zoom කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ modular battery එකක් ලු අපේ ඩ්‍රෝන් එකට අපිට හම්බෙන්නේ. ඊට පස්සේ visual remote control එකක් ලු අපිට මේකේ ඩ්‍රෝන් එකත් එක්ක ලැබෙන්නේ. ඊට පස්සේ headless mode එක තියෙනවලු. one click back පහසුකමක් තියෙනවලු. ඊට පස්සේ බොක්ස් එකේ මෙන්න මේ පැත්තට ආවොත් මේ පැත්තේ අපහු සඳහන් කරලා තියෙනවා JS39P drone intelligent aerial drone කියලා. ඊට පස්සේ බොක්ස් එකේ පිටිපස්සට ආවොත් අපිට ලොකුවට මෙන්න මේ drone එකේ remote එක මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම drone එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා කිව්ව විදිහටම තමයි ඊටු විස්තර ටික තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා මේ අපේ drone එකේ app එක App Store එකෙන් හරි වුණත් Google Play Store එකෙන් වුණත් අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ බොක්ස් එකේ උඩ පැත්තේ නම් මුකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. බොක්ස් එකේ යට පැත්තේ නම් මෙන්න මේ විදිහට warning ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපේ drone එක මොන කලයකින් එන්නේ, කැමරා කීයක් තියෙනවද කියලා මෙන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික ගැන තමයි අපේ JS39P කියන මෙන්න මේ drone එකේ බොක්ස් එක ගැන කතා කරන්න තියෙන්නේ. හරි යාළුවනේ, දැන් අපි එහෙනම් අපේ මේ ඩ්‍රෝන් එක අන්බොක්ස් කරගෙන බලමු මොන වගේ කොහොමද අපිට මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. මෙන්න මේ විදියට. මම බොක්ස් එක පැත්තකින් තියාගන්න. ඉතින් අපිට ඩ්‍රෝන් එක ගත්තාම මෙන්න මේ වගේ හොඳ පවුච් එකක තමයි අපේ ඩ්‍රෝන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පවුච් එක ඇතුලේ ඩ්‍රෝන් එක තියෙනවනේ මේක සාමාන්‍යයෙන් කොහේ හරි වැදුනත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද හොඳ පවුච් එකක් තමයි අපිට මේකට ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපිට අපේ ඩ්‍රෝන් එක කොහේ හරි අරන් යනවා නම් මෙන්න මේ විදිහට මේක එල්ලන් යන්නත් මෙන්න මේ වගේ කොටසක් තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් අපේ මෙන්න මේ පවුච් එකත් ඕපන් කරගෙන බලමු ඩ්‍රෝන් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් පවුච් එක ඕපන් කරගත්තෙන් පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපේ JS39P කියන ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලම අපිට අපේ මෙන්න මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටිකක් වෙනස් විදිහේ ලුක් එකක් තමයි අපේ ඩ්‍රෝන් එකේ තියෙන්නේ. අපි ඩ්‍රෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ රිමෝට් කන්ට්‍රෝල් එක. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් එක බැලුවලට පේන ඇති ඉතින් කොහොමද තියෙන්නේ කියලා. සුපිරි ඩිස්ප්ලේ රිමෝට් කන්ට්‍රෝල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනවා ඇති. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකට එන බැටරි එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඔයගොල්ලන්ට. ටිකක් ලොකු බැටරි එකක්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන පොඩි එක්ස්ට්‍රා අයිටම් ටිකක් ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එකට අවශ්‍ය කරන ප්‍රොපෙලර් ගාඩ්ස් 4ක් මේගොල්ලෝ මේ අපිට එවලා තියෙනවා.
ඉතින් මේක නම් ගොඩක් හොඳයි බිගින කෙනෙක්ට එහෙම මේක පදිනවා නම් මොකද ගස්වල එහෙම මේක වද්ද ගන්න නැතුව ලොකු ප්‍රොටෙක්ට් එකක් තියෙනවා අපේ ප්‍රොපෙලර්ස් වලට මෙන්න මේ ප්‍රොපෙලර් ගාඩ්ස් හරහා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදියට චාර්ජින් කේබල්ස් දෙයක් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එකක් මේකේ රිමෝට් එක charge කරන්න, අනිත් එක අපේ ඩ්‍රෝන් එකේ බැටරි එක charge කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රූ ටූල් එකක් ලැබිලා තියෙනවා අපේ ඩ්‍රෝන් එකේ මොනවා හරි රිපෙයාර් එහෙම කරගන්න ඕනොත් මේකේ තියෙන ඇන එහෙම ගලව ගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට අපේ ඩ්‍රෝන් එකට ලැබිලා තියෙන ඇප් මැනුවල් එක සහ යූසර් මැනුවල් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ටිකක් ලොකු යූසර් මැනුවල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපේ ඩ්‍රෝන් එකේ ඇප් එකට ඩ්‍රෝන් එකේ කැමරාවෙන් පේන view එක බලන්න අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට QR කෝඩ් එක තියෙන අපේ ඇප් මැනුවල් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපේ ඩ්‍රෝන් එකේ පවුච් එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි එහෙනම් අපේ මෙන්න මේ ඩ්‍රෝන් එක ගැන වැඩිදුර විස්තර කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එක අතර ගත්ත ගමන් මෙන්න මේ වගේ පෙනුමක් තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි කලින් රිවිව් කරපු E99 Pro එකට ඩ්‍රෝන් එකට සාපේක්ෂව ගොඩක් හොඳ බරක් තියෙනවා. මම හිතනවා මේක සාමාන්‍ය මට්ටමක හුලඟක වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්ලයි කරන්න පුළුවන් වෙයි කියලා. අපි එහෙනම් අපේ මෙන්න මේ ආම්ස් ටික දිගෑර ගමු. ඉතින් ටිකක් වෙනස් විදිහට තමයි මෙන්න මේකේ ආම්ස් ටික උනත් දිගෑරින් තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට හිමීට මේකේ ආම්ස් ටික දිගෑර ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඩ්‍රෝන් එකේ ආම්ස් ටික දිගහැර ගත්තාම බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ ඩ්‍රෝන් එකේ ආම්ස් හෝල්ඩ් කරලා දිනුනට වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාල ඩ්‍රෝන් එකක් කියලා දැන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන් එකේ තියෙන ප්‍රධානම දේවල් ටික ගැන දැන් අපි කතා කරමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මෙන්න මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ බ්‍රෂ්ලස් මෝටර්ස්. ඔයගොල්ලන්ට පේනවා ඇති බ්‍රෂ් මෝටර් නෙමෙයි බ්‍රෂ්ලස් මෝටර්ස් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ වගේ බ්‍රෂ්ලස් මෝටර්ස්. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ ඉස්සරහ අපිට බලා ගන්න පුළුවන් ඩුවල් කැම් එකක් තියෙනවා. මේක HD quality එකකින් තියෙනවා කියලා තමයි අපිට බොක්ස් එකේ නම් සඳහන් කරලා තියුනේ. ඉතින් ඊට පස්සේ තියෙනවා අපේ මෙන්න මේ ඩ්‍රෝන් එකේ උඩින් මෙන්න මේකේ obstacle avoiding sensor system එක. ඉතින් මේක ඔන් කරලා යවුවොත් ඔයගොල්ලන්ගේ ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් ගස්වල එහෙම වදිනකොට තරමක් ආරක්ෂාකාරීව පදින්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඩ්‍රෝන් එකේ ඉස්සරහ ලුක් එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන අපේ ඩ්‍රෝන් එකේ පවර් බටන් එක. ඉතින් මේක ලොවම ප්‍රෙස් කරගෙන හිටියාම අපේ ඩ්‍රෝන් එක පවර් ඔන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ පිටිපස්ස පැත්තට ආවොත් ඩ්‍රෝන් එකේ පිටිපස්ස පැත්තේ ඔන්න ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ද තමයි අපේ බැටරි එක මවුන්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තවත් කැම් එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කියන්න ඕන විශේෂම දේ තමයි අපේ මෙන්න මේ ඩ්‍රෝන් එකේ තියෙන ලයිට් සිස්ටම් එක. අපි දැන් එහෙනම් අපේ ඩ්‍රෝන් එකට බැටරි එක මවුන්ට් කරගෙන අපේ මෙන්න මේ ඩ්‍රෝන් එක පවර් ඔන් කරගෙන බලමු. හරි යාළුවනේ මම අපේ ඩ්‍රෝන් එකට මෙන්න මේ විදිහට අපේ බැටරි එක මවුන්ට් කරගත්තා. අපි දැන් එහෙනම් අපේ ඩ්‍රෝන් එක පවර් ඔන් කරගෙන බලමු. ඉතින් ඔන්න ඒ විදිහට ඔයගොල්ලන්ට අපේ මෙන්න මේ JS39P කියන ඩ්‍රෝන් එක පවර් ඔන් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති කැමරාවත් පොප් අප් වුණා. ප්‍රොෆෙෂනල් ඩ්‍රෝන් එකක විදිහට අපේ මේ ඩ්‍රෝන් එක පවර් ඔන් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මං කිව්වනේ මේකේ සුපිරිම ලයිට් සිස්ටම් එකක් තියෙනවා කියලා. පේනවා ඇති ඉස්සරහ ග්‍රීන් කලර් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ලයිට් ටික බ්ලින්ක් වෙන්නේ මේක රිමෝට් එකට කනෙක්ට් වෙලා නැති හන්දා. මේක රිමෝට් එකට කනෙක්ට් කරගත්තාන් පස්සේ අපිට මේ ලයිට් එක දිගට පත් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් වයිට් කලර් ලයිට් බාර් එකක් තියෙනවා දෙපැත්තෙම. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම අපේ මේ මෝටර්ස් හතර වටේටත් ලස්සන ලයිට් සිස්ටම් එකක් යනවා.
ඉතින් මේක සැරින් සැරේට මාරු වෙනවා තාමත් මේ රිමෝට් එකට කන්ට්‍රෝල් කනෙක්ට් වෙලා නැති නිසා තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. නැත්තම් ඕගොල්ලොන්ගේ මේ ඩ්‍රෝන් එක මේකට රිමෝට් එකට කනෙක්ට් වුණාම මේ ලයිට් එක දිගට පත්තු වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් පිටිපස්සට ආවහම මෙන්න මේ වගේ නිල් පාට ලයිට් දෙයක් බ්ලින්ක් වෙවි තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ලයිට් සිස්ටම් එක නම් ඔච්චරයි. යට පැත්තේ නම් මුකුත් ලයිට් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි මේක පස්සේ රිමෝට් කන්ට්‍රෝල් එකට කනෙක්ට් කරලා බලමු. එහෙනම් දැන් අපි යන් මේක රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන ෆන්ක්ෂන්ස් මොනවද කියලා බලන්න. හරි යාළුවනේ අපි දැන් එහෙනම් ඉස්සෙල්ලා අපේ ඩ්‍රෝන් එකේ විස්තරات කතා කරා. අපි දැන් එහෙනම් අපේ මෙන්න මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක සම්බන්ධව විස්තර කතා කරමු. ඉතින් ඔයගොල්ලන්ට පේන මේටි අතර ගත්තාම මොන වගේද බලා ගන්න තියෙන කියලා ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා අපේ මෙන්න මේ JS39P කියන ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේකේ තියෙන විශේෂම දේ තමයි මෙන්න මේ ඩිස්ප්ලේ රිමෝට් එක. රිමෝට් එක නෙමෙයි ඩිස්ප්ලේ එක. මේ රිමෝට් එකේ තියෙන ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. අපේ කැමරාවෙන් පේන view එක මෙන්න මේ ස්ක්‍රීන් එක හරහා අපිට බලන්න පුළුවන් රිමෝට් එකෙන්ම ෆෝන් එක සම්බන්ධ කරන්නේ නැතුව. ඉතින් දැන් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න අපි රිමෝට් එක පාවිච්චි කරන්න කොහොමද කියලා බලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මේ පැත්තේ ජොයිස්ටික් එක තියෙනවා. මේක උඩට පල්ලෙහාට මේ වගේම සමාන පැත්තට කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් උඩට කරාම අපේ ඩ්‍රෝන් එක උඩට යන්න පල්ලෙහාට යන්න දෙපැත්තට කරාම අපේ ඩ්‍රෝන් එක රොටේට් කරවන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පැත්තේ ජොයිස්ටික් එක ඉස්සරහට පස්සට කරාම අපේ ඩ්‍රෝන් එක ඉස්සරහට පස්සට යවන්න වගේම දෙපැත්තට කරාම අපේ ඩ්‍රෝන් එක දෙපැත්තට යවන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම තියෙන මෙන්න මේ බටන් එක මේක තමයි අපේ ඩ්‍රෝන් එකේ පවර් බටන් එක. ඉතින් මේක ලොන් ප්‍රෙස් කරගෙන හිටියාම ඔයගොල්ලන්ට පුළුවන් අපේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක පවර් ඔන් කරගන්න. ඒ වගේ මේ පැත්තෙන් තියෙනවා අපේ ඩ්‍රෝන් එකේ ඔබ්ස්ටකල් අවොයිඩින් සෙන්සර් සිස්ටම් එක පවර් ඔන් කරගන්න පුළුවන් බටන් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන බටන් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේක පවර් මේක ක්ලික් කරාම ඔයගොල්ලන්ට අපේ එක ක්ලික් එකකින් ටේක් ඔෆ් කරගන්න වගේම ටේක් ඔෆ් කරලා තියෙනකොට ලෑන්ඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ බටන් එක ලොන් ප්‍රෙස් කරගෙන හිටියම ඔයගොල්ලන්ට පුළුවන් ඉමර්ජන්සි ස්ටොප් බටන් එක විදිහට මේක වැඩ කරනවා. ඒ කියන්නේ මේක ලොන් ප්‍රෙස් කරගෙන හිටියම මේකේ ප්‍රොපෙලර්ස් එකපාරට නවතිනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කැලිබ්‍රේෂන් අයිකන් දෙයක් තියෙන අපේ බටන්ස් දෙයක්. ඉතින් මේක පාවිච්චි කරලා අපිට කැලිබ්‍රේට් කරගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එක. ඉතින් ඊට පස්සේ මේ පැත්තට ආවම 360 ෆ්ලිප් බටන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ මෙන්න මේ දකුණු අත පැත්තේ ජොයිස්ටික් එක එකපාරක් මෙන්න මේ විදිහට පැත්තට කරාම 360 ෆ්ලිප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මම මේක හරියටම ලබන ඊගාව ගේන වීඩියෝ එකේ මේක ප්ලයි කරනකොට කියන්නම්. ඉතින් ඊට පස්සේ පල්ලෙහා තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. මේකේ අපිට පුළුවන් මේකේ ෆොටෝස් කැප්චර් කරන්න. ඒ වගේම ඊට පල්ලෙහෙන් තියෙන බටන් එකෙන් අපිට පුළුවන් මේකේ වීඩියෝස් කැප්චර් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ප්ලේ බටන් එකක්. ඒ වගේම මෙතන තියෙනවා අපේ රිමෝට් එක පවර් ඔන් ඔෆ් කරගන්න පුළුවන් තවත් බටන් එකක්. ඒ වගේම මෙතන මෙනු බටන් එක තියෙනවා. ඒ වගේම මෙතන රිටර්න් ටු හෝම් බටන් එක තියෙනවා. ඉතින් ඒ දේවල් ටික තමයි අපේ ඩ්‍රෝන් එකේ ඉස්සරහ පැත්ත බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ පැත්තට ආවොත් මෙන්න මේ වගේ රින් දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ රින් එක මේ විදිහට කරකවල ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ඩ්‍රෝන් පදින බිගිනර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ස්පීඩ් එක අඩුම කරගෙන මේ අපේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ කැමරාව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් රින් එක. ඉතින් මේක එහාට මෙහාට කරලා අපේ කැමරාව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙන කොටසක්. ඉතින් මේක උඩට කරලා අපිට පුළුවන් අපේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරනකොට මෙන්න මේ රිමෝට් එකට ෆෝන් එක හෝල්ඩ් කරගන්න. ඉතින් ඒකට අවශ්‍යතාවයක් නැහැ. මොකද කියනවා නම් මේකේ ඩිස්ප්ලේ රිමෝට් එකක් හන්ද ඔයගොල්ලන්ට ඉතින් මේකෙන්ම view එක බලා ගන්න පුළුවන් කැමරාවේ. ඒක හන්ද ෆෝන් එක හෝල්ඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ.
ඉතින් යාළුවනේ මට තව දෙයක් කියන්න වීඩියෝ එකේදී මම මේ ඉස්සෙල්ලත් ඩ්‍රෝන් එකක් අන්බොක්ස් කරලා රිවිව් කරන වීඩියෝ එකක් කරා E99 Pro ඩ්‍රෝන් එක. ඉතින් ඒක සම්බන්ධ දෙයක් තමයි අද කියන්න යන්නේ. ඉතින් ඒක රිවිව් කරලා සාමාන්‍යයෙන් මම සති 3ක් විතර පාවිච්චි කරනකොට මේක එකපාරට හරියට ෆ්ලයි කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඩ්‍රෝන් එක උඩට ගිහිල්ලා ආපහු විනාඩි 2-3කින් වගේ ආයෙ බිමට ලෑන්ඩ් කරා. ඉතින් ඒකට හේතුව මේ මං කිව්ව වීඩියෝ එකේදී මේ තියෙන්නේ බ්‍රෂ් මෝඩර් කියලා. බ්‍රෂ් මෝඩර් ඉක්මනට ගෙවෙනවා. ඉතින් ඒක හන්ද තමයි ඒක ඒ විදිහට පාවිච්චි කරන්න බැරි වුණේ. ඉතින් මේ ඩ්‍රෝන් එකේ නම් තියෙන බ්‍රෂ්ලස් මෝඩර්ස්. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලොන්ට අවුරුදු ගාණක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් මෝටර්ස් වල ප්‍රශ්නයක් ඇති නොවන විදියට. ඉතින් E99 Pro ඩ්‍රෝන් එක මම රෙකමන්ඩ් කරන්නේ නම් සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එකක් පුරුදු වෙන්න ගන්නවට තමයි රෙකමන්ඩ් කරන්නේ. ගොඩක් කල් පාවිච්චි කරන්න ප්‍රොෆෙෂනල් වැඩවලට නම් මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට මම ආය අකුල ගත්ත මේ වැඩ ටික. ওই විදිහට ගත්තන් පස්සේ මට හිතුණා E99 Pro drone එකත් පොඩ්ඩක් පෙන්වන්න ඕන කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ E99 Pro drone එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද size difference එක කියලා මෙන්න මේ drone දෙකේ. මේ අපේ JS39P කියන drone එක ගොඩක් ලොකුයි මේකට වඩා. ඉතින් මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන. මෙන්න මේ හැම drone එකකම තියෙනවා මෙන්න මේ වගේ පොඩි කේබල් එකක් එළියට ඇවිල්ලා අපේ JS39P drone එකේ තියෙනවා මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අන්න ඒ ඒරියල් එකක් වගේ එක තියෙන්නේ අපේ කැමරාවේ සිග්නල්ස් රිමෝට් එකට හරි ෆෝන් එකට හරි ට්‍රාන්ස්මිෂන් කරන්න මොකද ට්‍රාන්ස්මිෂන් කරන්න තමයි මේ ඒරියල් එක තියෙන්නේ. ඉතින් ඒක කොහොම හරි වෙලා ඩැමේජ් වුණොත් ඔයගොල්ලන්ට මේ ඩ්‍රෝන් වලින් පේන කැමරාවේ view එක බලා ගන්න පුළුවන් කමක් ඉන්නේ නැහැ. ඩ්‍රෝන් එක fly කරන්න විතරයි පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඩැමේජ් කරගන්න එපා. ඒක තමයි මේ ඩ්‍රෝන් එක පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි ඒක. හරි යාළුවනේ දැන් මම හදන්නේ අපේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක ගැන එකට කනෙක්ට් කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න මේ කැමරා ක්වොලිටි එක කොහොමද වගේ දේවල් ටිකක්. ඉතින් ඉස්සෙල්ලාම අපි ආපහු අපේ ඩ්‍රෝන් එක මේ විදිහට පවර් ඔන් කරගමු. ඉතින් මෙන්න මේ වගේ පවර් ඔන් වෙනවා බලා ගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එක. ඉතින් අපි ඒක පැත්තකින් තියාගමු. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ පවර් ඔන් වුණාම. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එකේ කැමරාවෙන් පේන view එක මෙන්න මේ විදිහට අපේ රිමෝට් එකේ ඩිස්ප්ලේ එකෙන් පේනවා. ඔයගොල්ලන්ට පේන ඇති ඉතින් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. බජට් එකට හරියන ඩ්‍රෝන් එකක් හන්ද ගොඩක් හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට අපේ මේ ඩ්‍රෝන් එකට හම්බෙලා තියෙන බැටරි එක ගැන පොඩ්ඩක් බලුවොත් මෙන්න මේ වගේ බැටරියක් තමයි අපේ ඩ්‍රෝන් එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ බැටරි එක චාර්ජ් කරගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක සාමාන්‍යයෙන් පැය 2කට ආසන්න කාලයක් චාර්ජ් කරන්න ඕනේ. මෙතෙන්ට තමයි අපේ චාර්ජින් කේබල් එක ගහලා අපිට මේක චාර්ජ් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මේක චාර්ජ් වෙලා ඉවරුනහම ඔයගොල්ලෝ දැනගන්නේ කොහොමද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් මේක ඔනෝඩෙඩි චාර්ජ් වුණොත් සවුත් වෙන්න පුළුවන් කියලා කාට හරි බයක් තියෙනවා නම් ඒකට බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මෙතන මේ රතු පාට බල්බ් එකක් ඉන්ඩිකේට් කරනවා මේක චාර්ජ් වෙනකොට. මේක චාර්ජ් වෙලා ඉවරුනහම ඒ බල්බ් එක ඔටෝම නිවිල යනවා. නිවිල ගියන් පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක ගලවලා අපේ ඩ්‍රෝන් එකට ආයි මවුන්ට් කරගන්න එක. ඉතින් රිමෝට් එකෙත් ඒ විදිහට තමයි රිමෝට් එක චාර්ජ් වෙලා ඉවරුනහම ඒ රතු පාට බල්බ් එක බ්ලින්ක් කරන චාර්ජ් වෙනකොට ඒක චාර්ජ් වෙලා ඉවරුනහම ඒ රතු පාට බල්බ් එක නිවිල යනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපේ රිමෝට් එකත් චාර්ජ් කරලා ඔයගොල්ලන්ට ආයෙත් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ මෙන්න මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකෙන් කොහොමද අපේ කැමරාව ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. ඉතින් මම මේක මෙහෙම තියාගෙන මේක ඔන්න ඔය විදිහට උඩට පල්ලෙහාට කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් ඩ්‍රෝන් එකේ කැමරාව එහාට මෙහාට වෙනවා. ඉතින් මේක බිම වදින හන්ද මම පොඩි උඩකින් තියාගන්නම් මේක. මෙන්න මේ වගේ.
ඉතින් ඔන්න ඔය වගේ උඩකින් තියාගත්තා. ඉතින් ඔය වගේ උඩකින් තියාගත්තම මම දැන් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න විදිහට තමයි අපේ ඩ්‍රෝන් එකේ කැමරාව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් මේක ෆ්ලයි කරන්නේ කියන්නේ ටේක් ඔෆ් කරගන්නේ කොහොමද කියලා සහ මේක කොහොමද හරියටම කැලිබ්‍රේට් කරගෙන මේක ෆ්ලයි කරන්න කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක අවුට්ඩෝර් එළියට අරන් ගිහිල්ලා. හරි යාළුවනේ අපි දැන් අවුට්ඩෝර් තැනකට ඇවිල්ලා ඉන්නේ අපේ ගෙවල් ගාව පිට්ටනියකට. ඉතින් මේ විදිහට තමයි අපේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් මේක පවර් ඔන් කරගමු. මම ඩ්‍රෝන් එකත් පවර් ඔන් කරගෙන අන්න අර විදිහට තියාගත්තා. ඉතින් මේක මේ බෙඩ් ෂීට් එකක් උඩ තියුවයිද කියලා කිව්වොත් ඉතින් මේක නිකන් බිම තියන්න එපා. මේකේ ප්‍රොපෙලර්ස් කරගෙනකොට මේ බ්‍රෂ්ලස් මෝටර්ස් වලට දූවිලි ගියොත් සාමාන්‍ය මෝටර හිර වෙනවා වගේ බලනවා. ඒක හන්දා මේ ඕගොල්ලෝ මෙන්න මේ වගේ මොකක් හරි බෙඩ් ෂීට් එකක් හරි නැත්නම් ඩ්‍රෝන් පෑඩ් තියෙනවා. ඒ වගේ දෙයක් ඕගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඉතින් ඉස්සෙල්ලා මේක ෆ්ලයි කරන්න කලින් ඕගොල්ලෝ කරන්න ඕන මෙන්න මේ රිමෝට් එකේ තියෙන කැලිබ්‍රේෂන් අයිකන් එක ක්ලික් කරන්න එකපාරක්. ඒක ක්ලික් කරගත්තන් පස්සේ අපේ ඩ්‍රෝන් එකේ ලයිට් බ්ලින්ක් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ කරන් තියෙන ඕගොල්ලෝගේ රිමෝට් එකේ ජොයිස්ටික් දෙක මෙන්න මේ විදිහට කරන්න. ඒ විදිහට කරන් පස්සේ ආපහු ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එකේ ජොයිස්ටික් දෙක මෙන්න මේ විදිහට දෙපැත්තට කරන්න. ඉතින් මේ විදිහට කරන් පස්සේ ඔයගොල්ලෝ එකපාරක් මෙන්න මේ වම් අත පැත්තේ ජොයිස්ටික් එක මෙහෙම උඩට කරන්න. එතකොට ප්‍රොපෙලර්ස් වැඩ කරනවා. දැන් කරගෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ආපහු එකපාරක් මේ විදිහට උඩට කරාම ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එක උඩට යනවා ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් සාමාන්‍ය මට්ටමක උඩට අරගෙන තියෙන්නේ මම. ඉතින් අපි පොඩ්ඩක් මේක උඩට ගමු තව ටිකක්. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති ස්ටේබල් එක. ඉතින් පිටණියක් කිව්වහම ඕගොල්ලන්ට තේරෙනවා ඇති කොච්චර හුලඟක් තියනවද කියලා. ඒත් මේක හොඳ ස්ටේබල් එකක තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට මේකේ කැමරා ක්වොලිටි එකත් පෙන්නන්නම්. මේක මම මෙන්න මේ වගේ හොඳ කැමරා ක්වොලිටි එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේක ග්ලිච් වෙන හැම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හොඳ ස්මූත් විදිහට ඕගොල්ලන්ගේ කැමරා ක්වොලිටි එක තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලන් සමහරට අවුවහන්ද පොඩ්ඩක් පැහැදිලිව පේන්නේ නැතුව ඇති. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි ස්ටේබල් එක තියෙන්නේ. ඉතින් අපි එහෙනම් තව ටිකක් මේක උඩට අරගෙන යමු. හරි යාළුවනේ, දැන් අපේ ඩ්‍රෝන් එක ගැන කතා කරන්න තියෙන දේවල් අපි කතා කරලා ඉවරයි. ගොඩක් දේවල්. ඉතින් ඊට පස්සේ කතා කරන්න ඕන මේ ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් ෆ්ලයි කරන්න පුළුවන් ෆ්ලයින් ටයිම් එක ගත්තොත් මේක සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ ඔයගොල්ලන්ට ෆ්ලයි කරගන්න පුළුවන් එකපාරක් charge කරලා. ඉතින් මේ බැටරිය charge වෙන සාමාන්‍යයෙන් පැය 2කට ආසන්න කාලයක් යනවා. ඒක ඉතින් ඔයගොල්ලොන්ගේ charging adapters වල fast charging adapters තියෙනවා. ඒ වගේ එකකට ගැහුවොත් නම් සාමාන්‍යයෙන් පැයකමාරෙන් වගේ ඔයගොල්ලන්ට මේව charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් බැටරිය charge වෙන්න පැය 2ක් වගේ කාලයක් යනවා. ඉතින් ඊට පස්සේ මේ රිමෝට් එක එකපාරක් charge කරලා නම් ගොඩක් දවස් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ බැටරිය වැස්සහම ඔයගොල්ලන්ට මේකත් charge කරගන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා පෙන්නපු විදියට මේක charge වෙන්න නම් සාමාන්‍යයෙන් පැයක් වගේ තමයි යන්නේ. පැයක් ඇතුළත වගේ මේක full charge කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ ඩ්‍රෝන් එක කොච්චර දුර යවන්න පුළුවන්ද කිව්වොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයක් වගේ දුරක් මෙන්න මේ ඩ්‍රෝන් එක යවන්න පුළුවන්. හැබැයි මේක GPS නැති නිසා ඔයගොල්ලෝ ඔය එහෙම ගිහලා පේන්නෙම නැති වෙන ඩ්‍රෝන් එක ගියහම මේක රිටර්න් කරගන්න නම් ක්‍රමයක් නැහැ. ඉතින් මම අර කිව්ව විදිහේ රිමෝට් එකේ ෆන්ක්ෂන්ස් ටික තේරම ඊගා වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පෙන්නලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය දේවල් ටික ගැන තමයි ප්‍රධාන වශයෙන්ම අපේ ඩ්‍රෝන් එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ.
අර ඉතින් දැන් මං කියන්නම් ඔයගොල්ලෝ මෙච්චර වෙලා බලන් හිටපු දේ මේකේ මිල සහ මේක ගන්න තියෙන්නේ කොහෙන්ද කියන එක ගැන. ඉතින් මේක මං ගත්තේ රුපියල් 27000ක් වගේ මුදලකට. 27000ක් වගේ මුදලට තමයි මේක ගත්තේ. ඉතින් ඕගොල්ලොන්ට මේක මිලදී ගන්න පුළුවන් පෙලෝරි ස්ටෝ හරහා. තංගල්ලි මිද්දෙනී තමයි පෙලෝරි ස්ටෝ ආයතනයේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ගෙන් ඕගොල්ලොන්ට මෙන්න මේ JS39P කියන ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ඕන දෙයක් ඒගොල්ලන්ට කතා කරලා අහගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ WhatsApp නම්බර් එක හරි නැත්නම් normal නම්බර් එකට හරි කතා කරලා ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන් මේ පෙලෝරි ස්ටෝ ආයතනයේ. ඉතින් තංගල්ලි මිද්දෙනී තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට තව ඩ්‍රෝන් වර්ග ගොඩක් තියෙනවා. කැමති නම් ගිහිල්ලා බලලා ඔන් ඩ්‍රෝන් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වර්ග කිව්වහම ඒගොල්ලෝ දවස් 3ක් ඇතුළත කෑෂ් ඔන් ඩිලිවරි හරහාම ගෙදරට එවනවා ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එක. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට බැංක් ඩිපොසිට් කරන්නත් පුළුවන්. නැත්නම් කෑෂ් ඔන් ඩිලිවරි හරහා ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ගාව 14500 ඉඳලා රුපියල් 70000 වගේ වෙනකන් මිල ගණන් වල ඩ්‍රෝන් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන ඩ්‍රෝන් එකක් බලලා ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කොහොමද අද වීඩියෝ එක? වීඩියෝ එක සුපිරි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ලයික් එකක් දාලා ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. YouTube එකෙත් මේ ඩ්‍රෝන් එක සම්බන්ධව නම් ලොකු රිවිව්ස් ගොඩක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. සාමාන්‍ය වීඩියෝ 2-3ක් වගේ තමයි තිබුණේ. ඒක නිසාම තමයි මම මේක රිවිව් කරන්න ඕනේ කියලාත් හිතුවේ. ඉතින් හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේ ඩ්‍රෝන්ස් වලට ආසයි ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් අන්තිමට තව දෙයක් කියන්න ඕන. ඕගොල්ලන්ට වීඩියෝ එකේ මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් කියලා තේරෙන්නේ. වචන හැම පොඩ්ඩක් පැටලෙන්නේ නැති. ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් මම ලෙඩ වෙලා ඉන්න හෙම්බිරිස්සාව හැදිලා ඉන්න පොඩ්ඩක්. ඒක නිසා ඒක ගණන් ගන්න එපා. එහෙනම් තාම subscribe කරලා නැත්නම් දිගටම subscribe කරලා එකතු වෙලා ඉන්න. මේ වගේ සුපිරිම වීඩියෝ ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.